මම ප්‍රියංකර මහගම්මුල්ලගේ දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් අපි අද මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව එහෙම නැත්නම් ජනාධිපතිවරයා බලයට පත් වෙලා වසරක් සම්පූර්ණ වුණා පහසුගියදා ඒ සම්බන්ධව අපේ මතය සහ මේ ආණ්ඩුව පිළිබඳව අපේ මතය යම්කිසි විදියකට සමාජගත කිරීමට මා සමග අද සම්බන්ධ වෙන මාධ්‍ය සාකච්ඡාවට කැලුම් ජයසුමන මහත්මයා සහ නිශාන්ත සීවර්ණසිංහ මහත්මයා. ඉතින් මූලික හැඳින්වීම මම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනවා දැනට වසරකට පමණ පෙර. ඒ කියන්නේ 2024 සැප්තැම්බර් 21. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ අපි දකින කෝණය අනුව, අපේ විග්‍රහය අනුව ලංකාවේ නිදහසෙන් පස්සේ සිද්ධ වුණු විශාලතම දේශපාලන විකෘතිය තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ. මොකද යම්කිසි ප්‍රතිපත්ති ප්‍රකාශයක් මත නෙවෙයි මේ ආණ්ඩුව ගැන ජනතාව විශ්වාසය ලැබුවේ. 2022 වෙනකොට අපේ රට බංකොලොත් වෙලා ඒ බංකොලොත් භාවයත් එක්ක අපේ ජීවිතවලට දැනුණු වේදනාව මේ ආණ්ඩුව පාවිච්චි කරා, මාලිමාව පාවිච්චි කරා බලයට එමට. ඒ තමයි ඔවුන් විසින් නිර්මාණය කරන නැරේෂන් එකක්, යම්කිසි ප්‍රවාදයක් නිර්මාණය කරා. ඇත්තට මේක ප්‍රවාදයකට වඩා ප්‍රලාපයක්. ඒ තමයි 76 වසරක සාපයක් ගැන කියලා කිසිම දෙයක් මේ රටේ 1948න් පස්සේ වෙලා නැහැ. මේ හිටපු ඔක්කොම නායකයෝ හොරු දූෂිතයෝ මේ රට වලපල්ලට තමයි ගිහිල්ලා තින්නේ 1948 ඉඳලා අද වෙනකොට කියලා. ඒ කියන්නේ ඔවුන් බලය ගන්න තාක්කල් 76 වසරේ සාපය කියලා මේ ප්‍රලාපය හැදුවා. හදලා ඉවරලා ඔවුන් වෛරී ඡන්ද පදනමක්. ඒ කියන්නේ අර ජීවිතවල අපේ සප්ලයි චේන් නැවතිලා ඊට පස්සේ අපේ ජීවිත අඩපණ වෙලා මධ්‍යම පාත්‍රිකයක විශේෂයෙන්ම තමන්ගේ ජීවන රටාව බිඳ වැටලා ඇති වුණු තත්ත්වය ඔවුන් භාවිතා කරා බලය ලබා ගැනීම සඳහා. ඒක දේශපාලන අර්ථයෙන් ඔවුන් යම්කිසි විදියකට සාර්ථක වුණා. ඒක තමයි ඔවුන්ට බලය ලැබෙන්නේ. ඊට පස්සේ හැබැයි බලයට එන්න ඔවුන් ඉදිරිපත් කරානේ මේ සුරංගනා කතා පොතක්. මේකේ නම පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මේකේ තියෙනවා පොරොන්දු අපි ගණන් කරලා බැලුවම සාමාන්‍යයෙන් 1329ක් තියෙනවා මේකේ පොරොන්දු. මේ පොතේ පොරොන්දු වලින් 100ට කීයක් අද ඉෂ්ට වෙලා තියෙනවද කියලා අවුරුද්දක් වයස ආණ්ඩුවෙන් අපි අහනවා. කියන්නේ අපිට තියෙන තොරතුරු අනුව මේ පොතේ පොරොන්දු හරියාකාරව 5ක්වත් ඉෂ්ට වෙලා නැහැ. ඔය වෙටර් රිසර්ච් එකකින් කරලා තිබුණා මේ සාමාන්‍ය වශයෙන් 100ට ගාණක් කියලා. නමුත් අපි ආණ්ඩුවට අභියෝග කරනවා කමෙන්ට් එකකින් හරි කියන්නේ කීයක් ඉෂ්ට වෙලා තියෙනවද මේ සුරංගනා කතා පොතේ. එක. ඊළඟට මම නිකමට මේ ආණ්ඩුවේ තත්ත්වය දාන මොකද මම ජනතා විමුක්තිපෙරමුණේ පෙරදින විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි එකට වැඩ කරා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට නියෝජනය කරමින් ජනතා විමුක්තිපෙරමුණේ 2003-8 කාලේ. ඒ නිසා මම දන්නවා මේගොල්ලෝගේ වැඩ කෑල්ල. ඒ නිසා මම මේගොල්ලෝ බලයටපත් වුණු දවසේ ඉඳලා හැම මාසෙටම මං ගාව ෆයිල් එකක් තියෙනවා. මාසෙට මම ලියනවා මේගොල්ලෝ කරපු විකාර ටික. ඕනම මාසයක්. ඒ කියන්නේ 2024 9 වෙනි මාසෙ ඉඳලා මම ළඟ වෙනම ලිපිගොනු තියෙනවා මාසෙට දීපු සංදර්ශන ටික. ඒකද වෙලාවත් එක මම කියන්නේ ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ওই පක්ෂේ. එහෙම නැත්නම් අනුගාමිකයෙකුට. දැන් බලය ලබා ගත්තට පස්සේ මොවුන්ට මොකද්ද උනේ? මොවුන් බලාපොරොත්තු වුණා ඇත්තටම බලය ලැබෙයි කියලා ලබා ගත්තට පස්සේ ඔවුන්ට තමන්ගේ පොරොන්දු ටික ඉෂ්ට කරගන්න බෑ. ඒ කියන්නේ මේ IMF එක බිල් එක මේ ආදී වශයෙන් කියපුවා අපි එකින් එකට කියන්න ඕනේ නැහැ. මෙතුමන්ලා විස්තර කරයි. දිගටම මේගොල්ලෝ මේ බලය ලබා ගත්තට පස්සේ අසාර්ථක වෙලා තිබෙනවා. මේ අවුරුද්ද කියන්නේ ආණ්ඩුවේ අවුරුද්දෙන් 5 එකක් ඉවරයි. ඒ කියන්නේ අවුරුදු 100ක මිනිහෙන් නම් 20ක් ඉවරයි ආයුෂ. එතකොට ඒ අවුරුද්ද තුල ඔවුන්ගේ ප්‍රගතිය කුමක්ද? මේ බලාපොරොත්තු වෙන විදිහේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් මේ රටේ වෙලා තියෙනවද? දැන් අපි බලමු මේ අවුරුද්දෙන් පස්සේ ඔවුන්ට අවසාන කාලේ වෙනකොට තේරුණා මේ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. එහෙනම් මොකද කරන්න පුළුවන්? අර වෛරී ඡන්දපදනම යාමනය කළ යුතුයි. දූෂණ වංචා කරපුවට දඬුවම් දෙන එක හෝ අදාළ අනපනත් භාවිතා කරලා නිසියාකාර ක්‍රමවේදයක ඩියු ප්‍රොසෙස් එකට නීතියෙන් නිසි ක්‍රියාදාමයට අනේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තිබුණ චෝදනා ඕව නෙමෙයි. බටලන්තක් ගැන කියලා පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ හොටු කෑවා. ඊට අමතරව මේගොල්ලෝ මහා බැංකු වංචාව ගැන තමයි කියුවේ. හැබැයි ඒකට නෙමෙයි අත්තරංගුවට අරගත්තේ. එතකොට ලංසට කිව්වේ කුඩු ලංසා කියලා. ඒක කුඩු සම්බන්ධව තමයි චෝදනාව. හැබැයි ඒකට නෙමෙයි අත්තරම. ඒ කියන්නේ අර වෛරී ඡන්දපදනම් පවත්වාගෙන යනවා මිසක් මේගොල්ලෝ අලුතෙන් කරපු දෙයක් නැත. ওই දූෂණ විරෝධී පනත් ඒවා සියලුම දැනට භාවිතා කරන අනපනත් මේ තුනෙන් දෙකේ ආණ්ඩුව මොනවද ගෙනාපු අනපන? මොනවද කරේ? රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු දෙකක් ඇතුළත අනපනත් 70 ගාණක් සම්මත කරා ඒ තිබුණු ගිනිගත් රටක් ඇතුලේ. මම කියන්නේ මොවුන් විසින් දිගින් දිගටම මෙන්න මේ විදියට තමන්ගේ පොරොන්දු ඉටු කරගන්න බැරි අමාරුවක වැටලා තියෙනවා. දැන් වැටුණාට පස්සේ දෛවෝපගතව අපේ තියෙන මේ දේශපාලන ධාරාවට යම්කිසි වාසියක් වෙන විදිහට මොවුන්ට අමුතු වැඩක් වුණා දැන් සතියකට කලින්. වසන්ත සමරසිංහ මහත්මයාගේ වත්කම් බැරකම් එළියට එම තුලින් මුළු පක්ෂයේම අර දාගෙන තිබුණු රෙදි කෑල්ල ගැලවිලා වැටලා තියෙනවා. දැන් වසන්ත සමරසිංහගේ වත්කම් එළියට අපි ධනයට වෛර කරන කණ්ඩායමක් නෙමෙයි. අපි කියන්නේ ධනෙ උපයන්න. නමුත් මොවුන් තමයි දිගින් දිගටම ධනෙ ඉපීමට වෛරී සහගතව කටයුතු කරපු කණ්ඩායම මේ රටේ. එතකොට දැන් වසන්ත සමරසිංහ මහත්මයාගේ මේ වත්කම් ප්‍රකාශය එළියට එම සමගම මෙන්න දැන් සල්ලි තිබුණ නැති කට්ටිය කියනවා අපිට සල්ලි තියෙනවා කියලා. ඒක කමන්නේ අපි සන්තෝෂයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ චතුරංග බබා ඔන්න එනවා මාධ්‍යයකට. ඇවිල්ලා කිව්වා මේ අපේ දරුවන්ගේ මුදල් අපේ දරුවන්ට වියදමට තියෙන සල්ලි අපි දෙන්නේ නැහැ. හැබැයි පාක්ෂික කැමැත්තෙන් දෙනවා නම් කමන්නේ නැහැ. මොනතරම් සහකම්පනයක් නැති කතාවක්ද ඒක කියලා අහන්න ඕන මේ පක්ෂ පරණ සමාජිකයෙක්ගෙන්.
අපි පක්ෂේ නියෝජනය කරන කාලේ ඔය වගේ කතාවක් කියන්න හිතන්නේවත් නැහැ මේ කඳවුරේ. මොවුන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? අපේ ළමයන්ගේ සල්ලි අපි දෙන්නේ නැහැ. අපේ ළමයන්ගේ සල්ලි අපේ පෞද්ගලික මුදල් දෙන්නේ නැහැ. හැබැයි එතකොට පාක්ෂිකයා මොකද මොවුන් ගමට ගියාම ඔවුන් කියන විදිහටම පාක්ෂිකයා මොවුන් රට්ටු කරනවා, කෙහෙල් කන කපලා දෙනවා, රුපියල් 50 එකතු කරලා දෙනවා. මොකද දෙන්නේ? ඔවුන් බලාපොරොත්තු වෙන රට හදන්න. ඒ රට මොකද්ද? අර ප්‍රභූ පන්තියට, ධනපති පන්තියට වෛර කරන රට තමයි කියන්නේ. මොකද අපි ඔක්කොම කාලකන්ණි වෙලා ඉන්නේ මෙන්න මේ ප්‍රභූ පන්තිය නිසා 76 සාපයක් අපිට සල්ලි දෙන්න අපි දේශපාලනය කරලා තමුන්නාන්සලගේ ජීවිතය යහපත් කරන්න. ඔක තමයි දෙන පොරොන්දුව. හැබැයි චතුරංග කියපු කතාවෙන් එළිවෙන්නේ මොකද්ද? ඒ අහිංසක මිනිස්සු, පක්ෂයට මුදල් දීපු මිනිස්සු ඒ තමන්ගේ දරුවට දෙන බිත්තර භාගේ ඉතුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒ මුදල පක්ෂයට දෙනවා. තමන්ගේ දරුවට තියෙන දේ දෙනවා. හැබැයි අපේ දරුවන්ට තියෙන දේ අපි දෙන්නේ නැහැ කියලා කිව්වා. ඔන්න දෙවෙනි පාර වැදුනා. ඊට පස්සේ තමයි අපි දැක්කේ අන්න අර සේදුම්කාරක මිත්‍රවරුන්ට සෝද ගන්නවත් බැරි මට්ටම හිතන දෙරණ 360 ඔෆිස් එක හොද ගන්න වෙන්නේ නැති ඒ වෙලාවේ හඳුන්නෙති මහත්මයා ඇවිල්ලා මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා දැම්මා. ඇත්තටම මම හිතුවෙත් නැහැ මේ පක්ෂේ පරණ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වෙන හඳුන්නෙති මහත්මයා ඇවිල්ලා මේ විදිහේ පිස්සුවන්නටයි කියලා. දැන් නීතිය ඉගෙන ගත්තු අය නීති ශිෂ්‍යයෝ දන්නා මේ අවනිදේශනය කියලා දෙයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි කියනවා මිස් රිප්‍රසන්ටේෂන්. ඒ කියන්නේ ගිවිසුමකට එළඹෙනකොට යම්කිසි කණ්ඩායමක් අනිත් කණ්ඩායමට බලාපොරොත්තුවක් දෙනවා. ඒ කියන්නේ අපි වාහනයක් විකුණන්න යද්දි කියනවා මේ වාහනේ මෙන්න මේ සුදුසුකම් තියෙනවා. ඒ නිසා මේකේ ගාණ මේකයි කියලා. එතකොට අර ඒ බොරුවක් කිව්වොත් එතන අනිත් පැත්තේ පාර්ශවයේ ඇග්‍රීමන්ට් එකට එන්නේ එකඟතාවයට එන්නේ අර බොරුව අහලා. ඒ වගේ දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙන්නේ මේ නායකයෝ. ගමට ගිහිල්ලා පෙන්නනවා අපිට මුදල් නැහැ, අපි ඉටිකොල ගහපු කුස්සිවල ඉන්නේ, අපි කළුයි, අර ප්‍රභූපන්තිය සුදුයි, අපි කළුයි. හැබැයි අපි කාර්ය බද්දාන් කන්නේ සොයා මීටුවේ පරිප්පුවේ කියන නිසා අපි ඉතාමත්ම දුප්පත් ජීවිත ගත කරන්නේ. අපිට මුදල් නැති නිසා තමුන්නාන්සලගේ මුදල් අපිට දෙන්න කියලා හිඟන්නෙක් විදිහට රඟපානවා. දැන් අපි දන්නවා මේ පාරේ යනකොට දැන් හිඟන්නෙක් ඇවිල්ලා අපේ මුදල් ඉල්ලුවොත්, ඔහු බොන්න ඉල්ලුවොත් අපි දෙන්නේ නැහනේ. ඔහු තුවාලයක් පෙන්නුවොත් අපි සල්ලි දෙනවනේ අනුකම්පාවට. එතකොට පාක්ෂිකයට ඇති කරපු හැඟීම මොකද්ද? අපි කියනවා නීතියේ අවනිදේශනය වගේ දෙයක්. ඒ කියන්නේ බොරුවක් පෙන්නනවා. බොරු කරුණක් පෙන්නලා එකඟ කරගන්නවා. තම අර හැංගීම අවුස්සනවා. ගමේ ඉන්න දුප්පත් මිනිහාගේ හැංගීම ඔය දැන් සමන්ත මහත්තයා කිව්වේ බඩල් කුඹුරේ කතානේ කිව්වේ. බඩල් කුඹුරේ ගොවියට ගිහිල්ලා පෙන්නනවා අපිට නැහැ කියලා. හැබැයි මේ මිනිස්සයා ඊට පස්සේ මොකද්ද කියන්නේ? තමන්ගේ මඩිස්සලේ තියෙන රුපියල් 50 අරන් දෙනවා. ඒක අරගෙන ගියේ තමන්ගේ තියෙන සහකම්පනයක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි වංචනික ලෙස. අපි ඒකට කියන වංචාවක් කියලා. ඒ කියන්නේ තමන් පෙනී ඉන්නවා තමන් දුප්පතෙක් විදියට. ඒ විදියට දිගින් දිගටම මේ රටේ මිනිස්සු මුලා කරා, පක්ෂය මුලා කරා, පක්ෂ සමාජිකයා මුලා කරා. සමාජිකයට වේදනාවක් ඇතිද? ඒ වේදනාව තමයි තමන්ගේ දරුවන්ගේ සල්ලි දෙන්නේ නැහැ කියලා අද නායකයෝ ඇවිල්ලා කියනවා. හඳුන්නෙති මහත්තයා ඊට පස්සේ කියනවා මගේ වත්කම් පිළිගන්න බැරි නම් යන්න අල්ලස් කොමිසමට. යන්න ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාව. එහෙමද කිව්වේ තමුන්නාන්සලා? තමුන්නාන්සලා කිව්වා අපෙන් ඕනතරම් ප්‍රශ්න කරන්න. ජනාධිපතිතුමාත් කිව්වා, හඳුනුත් කිව්වා ඕනතරම් ප්‍රශ්න කරන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් කියලා. හැබැයි දැන් කියනවා සෑහීමකටපත් වෙන්නේ නැත්නම් යන්න කියනවා. ඒ වගේම අර මාරයන්ට නෙව් බිසව ප්‍රංශයව වගේ අහනවා අපිට පාන්ද කියලා. තමුන්නාන්සලාට පාන්ද කියලා අහනවා. දැන් මේ තර්කය අනුව දෙන්න ඕන කෙනා කැමැත්තෙන් දෙනව නම් ගන්න මිනිහා කැමැත්තෙන් ගන්නව නම් ප්‍රශ්නයක් නැහැ නේ. අල්ලස් දූෂණ කොමිසමක් ඕනේ නැහැ නේ. හඳුන්නෙති මහත්තයෝ අයින් කරන්න එක. මොකටද දෙන මිනිහා දෙන්නෙත් කැමැත්තෙන්, ගන්න මිනිහා ගන්නෙත් කැමැත්තෙන්. හැබැයි රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. මිනිස්සු රවට්ටලා ගන්න බෑ. ඒ වගේම යම්කිසි නිසි ක්‍රියාදාමයක රටේ තියෙන නීති නිරාමුව උල්ලංඝනය කරලා ගන්න බෑ. තමුන්නාන්සලා දිගින් දිගටම මේ තක්කඩි මම ඇත්තටම හිතන් හිටියේ මේ පක්ෂයේ ඉන්නේ අවංක මෝඩයෝ කියලා. බලනකොට ඉන්නේ වංචනික තක්කඩි. අවුරුද්දක් යනකොට අපිට එළි වෙලා තියෙනවා මුන්ගේ ඇත්ත ස්වභාවය. ඒ නිසා දැන් මුන්ට ආණ්ඩුව කරගෙන යන්න හයියකුත් නැහැ. මොකද පොරොන්දු ඉෂ්ට කරන්නත් බෑ. තමන් කියපු දේ හැම දෙයකටම විරුද්ධ දේ පමණයි කරන්නේ. අර හැම දෙයකටම විරුද්ධ වීඩියෝවක් තියෙනවා කියනවා වගේ. දැන් කියන හැම දෙයකටම වීඩියෝවක් තියෙනවා විරුද්ධව කියලා. පුල් මුඩේ කණිජ වැලි ගත්තද? ඊට පස්සේ හඳුන්නෙති මහත්තයා කියලා ගත්තද මේ තෙල් ටැංකි? ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් මොවුන්ට මේක කරගෙන යන්න බැරි නිසා මර්ධනය ගේන්න සූදානම්. බෝල්ෂෙවික් ඒකාධිපතිවාදයක් ගේන්න සූදානම්. රාජ්‍ය නිලධාරීන් බිය කරලා පල්ලෙහා මට්ටමේ කමිටු හදලා පක්ෂ යාන්ත්‍රණයට මුළු රාජ්‍ය යටත් කරන්න හදනවා. ඒ සම්බන්ධව මම හිතන්නේ කරුණු දක්වාවි කැලුම් ජයවර්ධන මහත්මයා ආණ්ඩුව අසාර්ථකයි, අවුරුද්දක ශේෂපත්‍රයේ 0, දේශපාලන සංස්කෘතියට මොකක්ද උනේ කියලා ඡන්දදීප මධ්‍යම පාන්තිකයෝ හිතලා බලන්න තමුන්නාසල උගත් ජනතාව මේ රටේ හඳුන්නෙත්ති වගේ මිනිහෙක් බිහි කරන්නද පාර්ලිමේන්තුවට ඒගොල්ලොන්ට ඡන්ද දුන්නේ. හඳුන්නෙත්ති වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ඇවිල්ලා පාන්ද උත්තර දෙන්න බෑ කියලා අවරගණේ වචන පාවිච්චි කරලා පැනලා යන නායකයෝ හදන්නද මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරේ කියලා අහනවා. බොහොම ස්තුතියි.